සුබුදෑසනක් හැමෝටම මේ සුබීටයි අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනය අහන්නට දේව පාමුලට ආව සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා. අදත් අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනයට. අදත් අපි කියමු මාක් තුමාගේ සුවිශේෂය මාක් 7:21-22-23 පද ටික අපි බලමු. මාක් නිසාද ඇතුළතින් එනම් මිනිසයන්ගේ සිතින් නපුරු සිතුවිලි, වෛශ්‍යාකම්, සොරකම්, මිනිමැරීම්, කාම මිත්‍යාචාරකම්, තණ්හා, දුෂ්ටකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මේ. මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍ර කෙරේයයි කීසේක. යේසුස් වහන්සේ ගෝලයින්ට මිනිස්සු අපවිත්‍ර වෙන කාරණා ටිකක් මෙතන කියනවා. ස්වාමීන් වහන්සේ එයාගේ ගෝලයින්ට තමයි මේක කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේ මිනිස්සු අපවිත්‍ර වෙන කාරණා ටික. වෛශ්‍යාකම, සොරකම, මිනිමැරීම, කාමමිත්‍යාචාරය, තණ්හාව, දුෂ්ටකම, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම, මෝඩකම. ඉතින් මේවා නපුරු සිතුවිලි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අද මම ඔබත් එක්ක කතා කරන්නේ මේ මෝඩකම නික්මේ. මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මේ මිනිස්යා අපවිත්‍ර කෙරේ. ඉතින් මිනිස්යා අපවිත්‍ර වෙන දෙයක් තමයි මෝඩකම. ඉතින් මෝඩකමින් මිනිස්යා අපවිත්‍ර වෙනවා කියලා යේසුස් වහන්සේ කියනවා. ඉතින් ඒක නපුරු දෙයක් කියලා කියනවා. ඉතින් අද මේක අහන මේ වචනේ අහන ඔබ තුලත් මෝඩකම තියනවාද? කිසිම මිනිහෙක් කැමති නෑ තමන් මෝඩයි කියලා කියන්න. නමුත් මිනිස්සු තුල මෝඩකම තියෙනවා. ඉතින් මේ වචනේ අහන ඔබම විමසා ගනිමින් ඔබ තුල මේ දේ තියනවාද කියලා ස්වාමින් වහන්සේගේ වචනයත් එක්ක ඔබ ඔබේ ජීවිතය සංසන්දනය කරලා බලන්න. ඔබ මෝඩකමක ඉන්නවද කියලා. මොකද මේ මෝඩකම කියන්නේ නපුරු දෙයක් කියලා ස්වාමින් වහන්සේ කියනවාද? ඒ නපුරු දේ නිසා ඔබ අපවිත්‍ර වෙනවා කියලත් ස්වාමින් වහන්සේ කියනවා. හිතෝපදේශ 9:10 කියනවා ස්වාමින් ප්‍රඥාවේ පටන් ගැනීම නම් ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම කියලා. ඉතින් ප්‍රඥාව පටන් ගන්න තැනම තමයි ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම. ඉතින් ඔබට ප්‍රඥාව නැත්නම් ඔබ මෝඩ කෙනෙක් නම් මේ උදෑසන ඔබ ප්‍රඥාවේ පටන් ගැනීම නැහැ කියන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම නැහැ කියන එකයි. ස්වාමින් වහන්සේ කෙරෙහි බය නැති කෙනාට ප්‍රඥාව නැහැ කියලා ස්වාමින් වහන්සේ අද ඔබට මට කියනවා. ඉතින් සලමොන් රජතුමා ප්‍රඥාව ඉල්ලුවා දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේ සලමොන් රජතුමාට අහද්දි නුඹට ඕනේ මොකද කියලා අපි බලමු. එක රාජාවලිය 3:9 තියෙනවා. එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්නට පුළුවන් ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහිකරුවාට දුනු මැනව. සලමොන් රජතුමා ප්‍රඥාව ඉල්ලනවා දෙවියන් වහන්සේගෙන්. ඉතින් මේක අහන මේ උදෑසන මේ වචනේ අහන ඔබ තුලත් ප්‍රඥාව අඩු නම් මේ සලමොන් රජතුමා වගේ අද දවසෙත් ස්වාමින් වහන්සේගේ පාද පාමුලට ගිහිල්ලා ඔබත් උන්වහන්සේට යාචනා කරලා ප්‍රඥාව ඉල්ල ගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේ කෙරෙහි බය වෙන්න. ස්වාමින් වහන්සේ කෙරෙහි බය නැති කෙනා මෝඩයි කියලා අද ස්වාමින් වහන්සේගේ වචනේ ඔබට මට පැවසුවා. ඉතින් මේ මෝඩකම එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ මෝඩකම නපුරු දෙයක් කියලා. මිනිස්සු අපවිත්‍ර වෙන්න තියෙන දෙයක් කියලා ස්වාමින් වහන්සේ අද ඔබට මට පැවසුවා. ඉතින් ස්වාමින් වහන්සේ කෙරෙහි බය වෙලා ප්‍රඥාව ඉල්ලගෙන ස්වාමින් වහන්සේගේ යහපත් දරුවෙකු ලෙස ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන දරුවෙක් ලෙස අදත් වෙනස් වෙන්නට කියලා ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන උන්වහන්සේගේ පාද පාමුලට යන්න. ස්වාමින් වහන්සේගේ දේව පාමුලට ගිහිල්ලා උන්වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ල ගන්න. අද දවසෙත් ස්වාමින් වහන්සේගේ වචනේ කන් දුන්නු ඔබ සියලු දෙනාට යේසු පිහිටයි.